ආයිබෝවන් හැමෝටම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද කතා කරන්න යන්නේ සල්ලි ඉතුරු කරගන්න තවත් මාතෘකාවක් ගැන. මාසෙ මැදක් වෙද්දී නැත්තම් පඩි ගන්න කිට්ටු වෙන අන්තිම සතිය වෙද්දී ගෙදර බඩු ටික විශේෂයෙන්ම හාල්, මිරිස්, පරිප්පු, සීනි, තුනපහ, පොල් තෙල් වගේ අත්‍යවශ්‍ය දේවල් ඉවර වෙලා ලොකු අමාරුවක වැටෙන අවස්ථා ඔයාලට ඇති නේද? මේක මට නම් කීප වතාවක්ම වෙලා තියෙනවා. මේ වෙලාවට මම කරන්නේත් ඔයාලා කරනවා වගේම ගමේ කඩේට ගිහිල්ලා පොතට නම ලියලා බඩු ලිස්ට් එකක් එයාලා දෙන ගානට අරගෙන එන එක. ඉතින් තොග වශයෙන් ගන්නට වඩා ගමේ කඩේ ගණන් වැඩිනේ. ඉතින් ඒකෙන් වෙන්නේ අපි වැඩි මිලට බඩු ටික ගන්න එක. කරන්න දෙයක් නෑනේ. වෙන ඔප්ෂන් එකක් නැහැ. නමුත් අද මං කතා කරන්නේ කොහොමද බඩු ඉවර වෙන්න කලින් ස්මාර්ට් ග්‍රොසරි බාස්කට් එකක් හදාගෙන මාසේ පුරාම බඩගින්න ඉන්නේ නැතුව සාර්ථකව මුදල් ඉතිරි කරගෙන කෑම වේල් ටික පිරිමහගෙන පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේ අපි හදන්නේ සතියකට අවශ්‍ය වෙන බඩු ටික එකතු කරගන්න. ඒ නිසා අත්‍යවශ්‍ය මූලික දේවල් වලට එහෙමත් නැත්නම් essential staple foods වලට මුල් තැන දෙන්න ඕනි. හාල්, පරිප්පු, සීනි, මුං ඇට, කඩල, ටින් මාළු, කරවල, තුනපහ විතරක් නෙවෙයි ලුණු සහ පොල් තෙලුත් මේ බකට් එකට එකතු කරගන්න ඕනේ. මේ දේවල් පිරිමැස්මෙන් විතු ප්‍රයෝජනට ගන්නත් ඕනි. මේ ඉතුරු කරන දේවල් වලින් විවිධ රසයට කෑම කීපයක් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හාල් ගත්තොත් බත් විතරක් නෙවෙයි කිරිබත්, පිට්ටු, තෝසේ, කැඳ වගේ දේවල් ඔයාලට හදාගන්න පුළුවන්. තවත් කියනවා නම් ඉතිරි වුණු බත් තියනවා නම් දීපත් ටිකක් හදාගන්න. එහෙමත් නැත්නම් ගෙදර වටින් හොයාගන්න පලා වර්ග එකතු කරලා වෙනස්ම විදියේ රසයක් තියෙන ගුණදායී ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න. නැත්තං හොඳ රසගුණ පිරි කොළ කැඳ එකක් ඔයාලට හදාගන්නත් පුළුවනි. මේ විදිහට පරිප්පු අර්තාපල් තියෙනවනම් උදේට පරිප්පු හොද්දක්, අර්තාපල් බෙදුමක්, පොල් සම්බෝලයක් වගේ දේවල් හදාගන්නත් උත්සාහ කරන්න. මේ අතරතුර ගෙවත්තින් හොයාගන්න පුළුවන් පලාකොළ, වෙල්දිගේ ගිහාම අපිට හම්බෙන පලාකොළ, ගොටු කොළ, මුකුණු වෙන්න, කංකොන් වගේ දේවලුත් කෑම වේලට එකතු කරගන්න. ඊට අමතරව පොල්, කොස්, මඤ්ඤොක්කා, පොලොස්, දෙල් වගේ දේවල් එකතු කරගන්නත් අමතක කරන්න එපා. මේවයි කාබෝහයිඩ්‍රේට් බහුලයි. අපිට කොහොමත් දෛනික අවශ්‍යතාවයට කාබෝහයිඩ්‍රේට් අත්‍යවශ්‍ය අංගයක්. නැත්තං ශරීර ශක්තිය ලැබෙන්නේ නැහැ. ටවුන් එක ජීවත් වෙනවා නම් ඔයාලා පොඩ්ඩක් මහගෙවල් පැත්තේ ගිහින් ආවට කමක් නැහැ. ඉතින් යාළුවනේ මාසේ බඩු ටික ඉවරුනහම කලබල වෙන්නේ නැතුව තියෙන දේවල් ප්‍රයෝජනට අරන් ස්මාර්ට් ග්‍රොසරි බාස්කට් එකක් සැලසුම් කරොත් අපිට ලොකු මානසික නිදහසක් සහ මුදල් ඉතිරියක් කරගන්න පුළුවනි. ඒ වගේම මාසේ පඩියෙන් අර කියනවා වගේ ගමේ කඩේට ණය ගෙවන්න ඕනි වෙන්නෙත් නැහැ. දැන් මං ඔයාලව එක්කරන් යන්නේ මම හදාගත්ත ස්මාර්ට් ග්‍රොසරි බාස්කට් එක පෙන්වන්න. බලන්න මේකට මම දාන්නේ මොනවද කියලා. අපි හැමෝම දන්න දෙයක් තමා අපේ ආර්ථික මට්ටම එක එක විදිහ. ඉතින් සමහර අයට මෙහෙම බාස්කට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයාලා ගෙවල් වල ඕනි තරම් විසි කරන්න තරම් දේවල් ඉතුරු වෙනවා. ඒ හේතුව එයාලගේ ආර්ථික මට්ටම. නමුත් හැමදේම පිරිමහන එක තමා මගේ අදහස. හේතුව අපි කොයි මට්ටමේ හිටියත් කොයි අවස්ථාවක මොන වගේ දෙයකට මූණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම හොඳම උදාහරණය තමා ඔයාලා හිතන්න ඔයාලගේ ගෙදරට අමුත්තු ටිකක් එනවා. ඉතින් කෑම වේලක් අනිවාර්යෙන්ම දෙන්න වෙනවා. එහෙමත් නැත්නම් ඔයාලා ගමක ජීවත් වෙනවා නම් මල ගෙදරක් වුණොත් අපි දන්නවා අපේ ඒ චාරිත්‍ර තාම ගම්වල සිද්ධ වෙනවා. අපි ඒ ගෙවල් වලට බත් උයාගෙන යනවා. මේ වගේ අවස්ථාවක කෑම වේල් කීපයක් දෙන්න වුණොත් අපිට මෙන්න මේ බකට් එකේ තියෙන දේවල්
ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අපේ ගෙදර තියෙන ලූණු ටික, අර්ධාපල් ටික, සුදු ලූණු ටික ඉවර වුණත් අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ ගෙදර හාල් ටික ඉවරුණත් අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද හිතේ සතුටක් තියෙනවා. ගෙදර මැනේජ් කරගන්න අවශ්‍ය බඩු ගොඩක් මගේ ළඟ තියෙනවා කියලා. තව ඉල්ලීමක්. ඔයාලා මේ වගේ වෙලාවට කොහොමද කෑම ප්ලෑන් කරන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක්.